අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ 2 තිමෝති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා. ඒ නිසා මාගේ හස්තාලේපනය හේතු කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්නා ලෙස ඔබට සිහි කරවමි. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩු ගතිය නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආනුභාවයය. ඒ හේයින් අපේ සමිදානන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයකට අප කැඳ වූසේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුවය. මෙය කාලයාගේ පටන් ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙන ලද්දකි. එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම් කාර්යාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ප්‍රකාශ වීමෙන්ය. උන්වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් මරණයත් අමරණීය භාවයත් සුභාස්න මගින් හෙළිකර වදාළසේක. ඒ සුභාස්න පිළිබඳ දේශනා කරුවෙකුද ප්‍රේරිතයෙකුද ගුරුවරයෙකුද ලෙස මම පත් කරනු ලැබුවෙමි. මා දුක් විඳින්නේ ඒ නිසාමය. එහෙත් මම ලැජ්ජා නොවෙමි. මන්ද මා අදහන්නේ කවරෙකුද කියා මම දනිමි. මට බාර දී තිබෙන දෙය ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන්වහන්සේට හැකි බව මම සැක නොකරමි. ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ දර්ශනය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව සිතෙහි නිදන් කරගන්න. අපට බාර දුන් මේ අගනා දෙය අප තුල වාසය කරන ශුද්ධාත්මයන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. කැපවීමේ මිලය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ සොචිටල් ඩික්සන් විසිනි. වෙනත් රටකින් පැමිණි සභාපාලකයෙක්ගෙන් ඉගෙන ගැනීම සඳහා ඔහුව රහසින් හමුවීමට කිතුණු නායකින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින භාගයක් ගමන් කළා. 80 හොත් සභාපාලකව රටින් පිට කර යවන අතර අන් අයව වසර 3ක් සිරගත කරනු ඇත. ඒ 20 දෙනාගෙන් 18 දෙනෙක් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඔවුන්ගේ ඇදහිල්ල නිසා මීට පෙරත් සිරගත වී සිට ඇත. සභාපාලකවරයා තමා ගෙනා බයිබල් 15ක් ඔවුන්ට දුන් විට එක් ස්ත්‍රියක් තමා ලැබූ බයිබලය වෙනත් කෙනෙක්ට දුන්නාය. අන් බොහෝ දිනෙක මෙන් ඇයද බයිබලයේ පරිච්ඡේද ගණන් කටපාඩම් කර තිබුණාය. ඒ ඇයව සිරගත වුවහොත් එහි ප්‍රඥාව ඇගේ සිතෙහි ආරක්ෂිතව තබා ගැනීම සඳහාය. ඇය පසුව සභාපාලකගෙන් ඉල්ලා සිටියේ තම සභාවටද ඔහුගේ මෙන් රැස්වීමට නිදහස දෙන පිණිස යාඥා කරන ලෙසටයි. ඒ වෙනුවට ඔවුන්ගේ කැපවීම, පීඩා, වේදනා සහ සිරගත වීමට තිබූ අවදානම ගැන පුදුම වී ඔහුගේ සභාවද ඇයගේ සභාව මෙන් වන ලෙස යාඥා කළා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල නිසා ලොව පුරා බොහෝ ඇදහිලිවතුන් පීඩාවට ලක් වෙනවා. සමහරුන් අන් අයට වඩා දරුණු ලෙස පීඩාවට පත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමේ අවදානම වැඩි වන විට සියලු ඇදහිලිවතුන්ට බියගුළු වීමට පරීක්ෂාවක් පැමිණෙනවා. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවයෙන් යුතුව දෙවියන් වහන්සේ අපට දෙන ලද දීමනාවන් පාවිච්චි කිරීමට අපට හැකියාව දෙනසේක.
දෙවියන් වහන්සේ මඟ පෙන්වන ස්ථානවල නිර්භීතකමෙන්ද දයාවෙන්ද සුභාරංචිය බෙදා ගැනීමට උන්වහන්සේ උපකාර කරන සේක. උන්වහන්සේ අපට කළ සියල්ල නිසා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කළ පූජාවීමේ මිලය වැළඳගෙන සාර ගර්භ ධර්මයේ එනම් සාර ඉගැන්වීමේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව සිතෙහි නිදන් කරගත හැකිය. අපි යාඥා කරමු. බලවන්ත දෙවියන් වහන්ස ඔබ වහන්සේව දැනගන්නත් අන් අය සමග ඉදිතරව ඔබ වහන්සේව බෙදා ගන්නත් මගේ කැපවීම ගැඹුරු කළ මැනව. ආමේන්. ජේසුස් වහන්සේව සොයන්නත් බෙදා ගන්නත් ඔබ කැපවී ඇත්තේ කෙසේද? අද දවසේ ඔබ සුභාරංචිය බෙදා ගන්නේ කා සමගද? ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.